තෙරුවන් සරණයි. වරම් සම්බන්ධ දෙවෙනි වීඩියෝ එකත් අරගෙන අද මම පැමිණියා ඔබ අතරට. ඉතින් ශ්‍රී විෂ්ණු නාගපත්තිනි සුවමැදුර හරහා ඔබත් දිගටම එකතු වෙන්න. අද කාරණය ඔයාලා තම්මේල් එකෙන් දකින්න ඇති. ඉතින් වරමක් හරහා එන ඥාතීන් ගැන පොඩි හැඳින්වීමක් කරන්න මා දැනුවත් මට විශ්වයෙන් ලැබෙන පණිවිඩ හරහාද මගේ ගුරු මව්ගේ ගුරු හරුකම් යටතේද මම මෙතෙක් කල සොයාගත්ත හා සම්බන්ධ කාරණා සම්බන්ධ දරුවනේ ඔබත් සමග කතා කරන්න මම මේ වීඩියෝ එක අද කරන්නේ. ඉතින් හැමෝටම ආයෙත් තෙරුවන් සරණයි කියලා කියනවා. ඉතින් ගොඩක් වරයක් හා සමාන දෙයක්. ඉතින් දේවතා කොට්ටාශ හරහා එන්නා වූ වරම්ද යම්කිසි යක්ෂ භූත කොට්ටාශ හරහා එන්නා වූ එවැනි බලවේගද අමනුෂ්‍ය කොට්ටාස හරහා මළගි ප්‍රාණකාරයෝ හරහා එන්නා වූ කොටස්ද සම්බන්ධ ගොඩක් ඇදහිලියා විශ්වාස තියෙනවා. ඒ වගේම දේවවරයක් කරහා ඥාති කොට්ටාශයක් කරහා එන වරම් බොහෝසේ වැඩි. ඒ වගේම 90%ක් විතර වරමකින් වැඩ කරන වරමක් ලැබෙන්න තියෙන වරමක් ලැබිලා තියෙන කෙනෙකුට නොදැන හෝ දැන හෝ තමන්ට ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් යටතේ තමයි තමුන් වැඩ කරන්නේ. තමුන් පේන වරමක් හරියාකාරව තියෙන කෙනෙක්ට දකින්න පුළුවන්. නැත්තම් යම්කිසි දෙවුලක හොඳ ගුරුවරයෙක් යටතේ හෝ හොඳ මෑණි කෙනෙක් කපු මහත්තයෙක් කරහා දැන කියා ගන්න පුළුවන්. ඒ වගේම තමුන්ටද විස්තර හරියාකාරව තමුන්ගේ භාවනා ශක්තියෙන් හෝ තමුන්ට දෙන පණිවිඩ හරහා තමුන් අඳුම් බලනවද තමුන්ට පේන කියන්න පුළුවන්ද ඒ හරහාද මේ ඥාති කොට්ටාස ගැන දැනගන්න පුළුවන්. ඉතින් දැන හෝ නොදැන ඉන්න අයටද මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. මේ ගන්නා වූ දැනුම ඔයාලට උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉතින් හරියාකාරව බලනකොට මහාදේව සභාවෙන් හෝ සාමාන්‍ය දෙවි කෙනෙක් කරහා හෝ ඥාති කොට්ටාසයක් කරහා තමයි බොහෝමත් වෙලාවකට අපට 90%ක් පමණ වරමක් ලැබෙන්නේ. වරමක් කියන්නේ දෙවියන් දෙන වරයක්. පෙර ආත්මේ අපි මේ කටයුතු කරලා හෝ ලෙඩුන් සනීප කරලා අන් අයට උදව් උපකාර කරලා බොහෝමත් වෙන අයට නැති ශක්තියින් අප හරහා තියෙන හින්දා අපිට යම්කිසි ලෙඩ රෝගයක් දෝෂාන්ධකාරයක් අයින් කරගන්න හැකියාව දෙන ඒ පින් කටයුතුක් තමයි වරයක් කියලා හඳුන්වන්නේ. වරමක් කියලත් හඳුන්වන්න පුළුවන්. බොහෝ සෙයින්ම දෙවියන් අපිව තෝරගන්නවා දේව සේවයට. ඉතින් අපි යමෙක්ට පිහිටක් වෙලා ලෙඩෙක් සනීප කරලා මේ අපිට දෙන ශක්තියක් කරා අපි ලබා ගන්න සොයාගත ශක්තියක් හරහා මේ කටයුතු කරලා අපි ඉන්නා වූ දෙවි දේවතා වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. ඒක තමයි දෙවියන් පින් ගන්න තමයි අප හරහා මේ දේ කරන්නේ. කෙලින්ම ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් නැතුව අපිට කෙලින්ම දේව සභාවෙන් දේව පෙර ආත්මේ මේක නාගලෝකයේ ඉඳලා හෝ පෙර ආත්මේ අපි මේවා කරලා හෝ වෙද හෙදකම් ඍෂිවරු යටතේ ඉඳලා හෝ ඍෂිවරු වෙලා ඉඳලා හෝ යම් ආකාරයකින් අපිට මේ කිසිම මළගි ප්‍රාණකාරයෙක්ගෙන් නැතුව දේව වරයක් ලැබෙන්න පුළුවන්. ඒක බොහොමත් ස්වල්ප පිරිසකට තමයි ඒ වාසනාව උදා වෙන්නේ. ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕන විනබන්ධනයක් ඕන දෝෂයක් ඕන පේනයක් කියන්න ශක්තිය දෙවියන් හරහා කෙලින්ම දෙනවා. ගොඩක්ම ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් කරහා තමයි අපි හැමෝටම මේ වරමක් ලැබෙන්නේ. ඒ කියන්නේ මේ ආත්මේ මළගිය ප්‍රාණකාරයෙක් හෝ පෙර ආත්මක අපේ මළගිය ප්‍රාණකාරයෙක් හෝ දේව කොට්ටාශයක් යටතේ සේවයේ ඉන්නවා නම් දැන් කියමුකෝ අපේ ආච්චි හරි කවුරුහරි සීහි හරි නැති වෙලා එයා දිව්‍ය ලෝක ගත වෙලා ඉන්නවා. ඒ කියන්නේ භූමාටු වාසී හෝ
එක්තරා සත්පත්තිනි අම්ම ගාව කියමුකෝ. සත්පත්තිනි අම්ම ගාව මේ ආත්මේ හෝ පෙර ආත්මේ අම්ම කෙනෙක් ඉන්නවා කියමුකෝ. ඒ කෙනා හරියාකාරව මේ දැන් මම කියමුකෝ මගේ දිහා බලලා මට පිනක් තියෙනවා නම් මේක කාරණේ කරගෙන යන්න ලෙඩ සුවපත් කරන මේ වගේ දෙවොලක් කරගෙන දෙවියෝ වන්දනාමාන කරගෙන යන්න ශක්තියක් පෙර ආත්ම පිනක් තියෙනවා නම් හෝ අපට ලැබීමක් තියෙනවා නම් මේ අපි දුක් විඳිනවා බලා ඉන්න බැරි කමට හෝ මේ ඥාති කොට්ටාශ එයාලටත් පින් ගන්න අප හරහා අප වටා ඇවිල්ලා මෙහෙම වරමක් වරයක් දෙන්න සූදානම් වෙනවා. කාලාන්තරයක් ඒක වෙන්න පුළුවන් අවුරුදු 2ක් 5ක් අවුරුදු 15ක් පොඩි කාලේ ඉඳලා වුණත් අපේ පස්සෙන් ඇවිල්ලා ඉන්න පුළුවන්. ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් කියන්නේ එන්නේ අයට. ඒ අය සුදු වස්ත්‍රයෙන් ඉන්නවා, සුදු වස්ත්‍රයෙන් හෝ හොඳ සළුපිලි හොඳ දේවකොට් මේ ඉහළ එක් තලවල ඉන්න පුළුවන්, පහත් තලවල ඉන්න පුළුවන්, දෙවි දේවතාවුන් හරහා සේවක තලවල ඉන්න පුළුවන්. ඉතින් අප හරහා තමයි එයාලටත් පින් කරගන්න බැරි හින්දා සත්පත්තිනි අම්මාගේ මාර්ගයේ මහා මේ දෙවියන් හරහා මේ එයාලා ගොඩක්ම ඒ හරහා අවසර වරම් ලබාගෙන එනවා. ඉතින් මේ දරුවට මේක දෙන්න සුදුසුයි කියලා සත්පත්තිනි අම්මා කියමුකෝ. එක්ක කාලි අම්මා, කාලිමෑණියන් ගාව ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙකුත් කාලිමෑණියන්ට ගිහිල්ලා ඉල්ලීම් කරනවා මේ දරුවට මෙන්න මේ වරමක් දෙන්න හොඳයි. මේ දුන්නොත් මෙයා පින් කරගෙන මටත් පින් දීගෙන ඔබ වහන්සේටත් පින් දීගෙන ඉඳී කියලා. ඉතින් මේ කාරණේ ඒගොල්ලෝ දේව කොට්ටාශ කරා ඉදිරිපත් කරනකොට ඉතින් මේ අය දෙවි දේවතාවුන් වහන්සේට අවුරුදු ගණනාවක් මේක මේ දරුවට දෙන්න සුදුසුද කියලා පරීක්ෂණ. ඒ කියන්නේ ගොඩක් ඒ දෙවියන් බලනවා. එක් ප්‍රශ්න දීලා, කරදර දීලා, ලෙඩ දීලා මොන හරි ඉඳලා අසරණ අයට පිහිට වෙනවද? මෙයාගේ හිත කොහොමද? ඉතින් කියලා බලලා තමයි දරුවනේ මේ දේව කොට්ටාශේ අපට අවසර වරම් ඥාති හරහා අරන් තමයි අපිට වරමක් ලබා දෙන්නේ. වරමක් තියෙන ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් සත්පත්තිනි අම්මා ගාව ඉන්න පුළුවන්. ඒ වගේම උතුම් භද්‍රකාලී අම්මා ගාව ඉන්න පුළුවන්. උතුම් දැඩිමුණ දෙවිහාමුදුරුවෝ ගාව ඉන්න ඥාති දේවතාවුන් වහන්සේලා ඉන්නවා. කතරගම දෙවිහාමුදුරුවන් කඩවර අප්පච්චි ගාව ඉන්න ඥාති දේවතාවුන් වහන්සේලා ඉන්නවා. සෝනියන් අප්පච්චි ගාව ඉන්න ඥාති දේවතාවුන් වහන්සේලා ඉන්නවා. මේ වගේ ගම්බාර දේවතාවුන් වහන්සේ ගාව ඉන්න ඥාති දේවතාවුන් වහන්සේලා ඉන්නවා. ගොඩක්ම මේ අය වරමක් දෙන්න සුදුසු කාලයක් බලලා මේ අයට යම්කිසි මුල්ම කාලේ පණිවිඩ දෙන්න පුළුවන්, හිතට දෙන්න පුළුවන්. ඒ කියන්නේ නිතරම සුදු වඳින්න, මස් මාළු කන්න එපා, පන්සල් යන්න, ගොඩක් පිනට දහමට ලැබි වෙන්න, අහිංසක අසරණ අයට දම් පින් දෙන්න කියලා ගොඩාක් ඔලුවට දාන්න පුළුවන්. මෙයා හරහා තමයි ශරීරය හසුරවන්නේ, සිත හසුරවන්නේ. ඉතින් හොඳ ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් හිටියොත් හොඳ පැත්තට තමයි යවන්නේ. මුල් වරම එක් ඥාති දේවතාවුන් වහන්සේ කරා එන්න පුළුවන්. ඊගාවට අපි වරම හරියට අවසර වරම් අරගෙන අපි දීර්ඝ කාලින වරමේ වැඩ කරගෙන යනකොට ඥාති දේවතාවුන් වහන්සේලා වෙනස් වෙන්න පුළුවන්. තව ඥාති දේවතාවුන් වහන්සේලා එකතු වෙන්න පුළුවන්. අපි බලමු මුල් වරම සත්පත්තිනි අම්මගෙන් හරහා එන්න පුළුවන්. මොකද මුල් වරම සත්පත්තිනි මෑණියන් ගාව ඉන්න ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් මුල් වරම දෙන්න පුළුවන්. පස්සට අපි වැඩ කරගෙන යනකොට කැපිලි පැත්තේ ඉඳලා වැඩියෙන් කරනකොට ඖෂධ වරම මුල කරගෙන එනකොට වැඩියෙන් අනවරම් බලවරම් තෙදවරම් අපිට ලැබෙනකොට තවත් ඥාති දේවතාවුන් වහන්සේලා අපිට එකතු වෙන්න පුළුවන්. දේව කොට්ටාශය කරා මුතුන් භද්‍රකාලී අම්මාගේ හරහා එහෙම එන්න පුළුවන්. ඔහොම එනකොට ඥාති දේවතාවුන් වහන්සේලාගේ අදහස් අනුව සිතුවිලි වෙනස් වෙන්න පුළුවන්. ගොඩක්ම දරුවන්ට මුල් කාලේ මස් මාළු කරවල කන්නේ නැතුව, අප්පිරිය පුරුටු ಜಾති කන්නේ නැතුව ගොඩාක් බණට දහමට ලැබි වෙලා, මස් මාසයෙන් තොර වෙලා, සීල භාවනා වලින් යුක්තව ඉන්න මුල් කාලේ වෙන්න පුළුවන්. ඒක දිගටම වෙන්නත් පුළුවන්. තව ඒ බුද්ධ ශක්තිය, දේව ශක්තියත් එක්ක, නාග ශක්තියත් එක්ක, යක්ෂ පැත්ත, ඒ ඔක්කොම පැත්තේ එනකොට අපිට දේවතා කොට්ටාශ හරහා තමයි ඔය ඔක්කොම ඥාති දේවතාවුන් වහන්සේලා තමයි ඒ වෙලාවට අපිට ඒවා හරියාකාරව අරන් දෙන්නේ. ඒ අවස්ථාවල අපි ගොඩක්
මස් මාළු කන්න ලැදිකමක් නාගපත්තිනිය දෙවියන් එනකොට බිත්තර කන ඒ ශරීරගතව කාලයක් නොකෑවට පස්සේ කාලින වෙනස් වෙන්න පුළුවන්. පුල්ටි ජාති කන්න පුළුවන්. ඉතින් එහෙම එක් එක් කොට්ටාශ හරහා අපිට ඒවා වෙනස් වීම වෙන්න පුළුවන්. ඉතින් මම මොකද කියන්නේ නැහැ කණ්ඩ දෙපාද කියන කාරණේ අපිට එන දැන් අපි කැපිල්ලක් කපනකොට උතුම් කතරගම දෙවියන් හරහා අපිට කඩවර අප්පච්චි එනකොට අපිට පුල්ටු පූජා කරන්න වෙනවා. ඒ හින්දා ඒ දේවතාවුන් වහන්සේලා යක්ෂ පැත්තට ඉන්නේ. අපේ ඊට පස්සේ ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් ඒ දේවතා කොට්ටාශය හරහා ඉන්නකොට අපේ සිතුවිලි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නමුත් සියලුම දේව කොට්ටාශේ මතු බුදු වෙන්න ඉන්න මහා පින්නානුභාව සම්පන්නයෙන් සිතකින් කයින්වත් වැරැද්දක් නොකරන ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා පිනට බරයි, පිනට ලැබී අනුන්ට දම් පින් දීගෙන ගොඩක්ම හැමෝට වරම් දරුවන්ට ලෝක සත්‍යයට සේවය කරගෙන තමනුත් පින් බලාපොරොත්තුවෙන් ඉන්න දෙවි දේවතාවුන් කොට්ටාශ තමයි ඒ අනුව ඉන්නේ. නමුත් අපිට කියන්න බෑ හැම ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙම ලොකුවට පිනට ලැබී කියලා. ඉතින් ගොඩක් ඥාති දේවතාවුන් වහන්සේ නරක පැත්තකට ඉන්නත් පුළුවන්, කරදර කරන පැත්තට ඉන්නත් පුළුවන්, නරක යක්ෂ කොට්ටාසේ පැත්තෙන් ඉන්න පුළුවන්, යක්ෂ කොට්ටාස ඉන්නවා, දේව පැත්තට නැඹුරු යක්ෂ කොට්ටාස ඉන්නවා. අපේ උසුනියන් දෙවියන්, අපේ කඩවර අප්පච්චි මතු බුදු වෙන්න ඉන්නේ දේව වරම් ලැබූ යක්ෂ කොට්ටාස ඉන්නත් පුළුවන්. ඉතින් මේවා ස්වයං අධ්‍යයනය කරලා තමන් බණ භාවනා කරලා පිනටම ලැබි වෙලා ගොඩක් ඥාති දේවතාවුන්සලා හොඳ පැත්තට ඉන්නේ. පන්සල් වලට පන්නනවා, පින්දම් කරන්න පන්නනවා, සිල් ගන්න පන්නනවා. ගොඩක් අය වරමක් කියලා ඇඟට ආවට දෝෂයක් වගේම අමනුෂ්‍ය කොට්ටාසේ යක්ෂ පැත්තකට වගේ නරක පැත්තකට ආවම අපිට පිරිමි අයට බොන්න ඇදගෙන යනවා, හවසට කරදර කරනවා, රණ්ඩු සරුවල් ඇති කරනවා, පවුල්වල නෝනා මහත්තුරු රණ්ඩු වෙනවා, පන්සල් වලට යන්න කැමති නැහැ, හොඳට ලස්සනට අඳින්න කැමති නැහැ. මේ දෙවොලක් කරත් දෙවොලේ හරියට පිරිසුදු කරගෙන හොඳට ඉන්නේ නැහැ. ජායි කියන්නේ සාලු පිලි ජරා වෙලා, පහන් දැලි වෙලා, සවුත්තු වෙලා, අතුපතු ඒ කියන්නේ පිරිසිදුව ඉන්නේ නැති ඥාති දේවතාවුන් වහන්සේලා ඉන්නවා. දරුවත් නරක ඒ කියන්නේ වරම් දරුවත් නරක පැත්තකට ඇදන් යන අය ගොඩක් තමා හොඳට තේරුම් ගන්න ඕන. මට මේ හොඳ පැත්තක් දෙන්නේ, නරක පැත්තක් දෙන්නේ එන ඥාති දේවතාවුන් වහන්සේ, ඥාති දේවතාවුන් වහන්සේ කියලා නරක දිෂ්ටිත් අපේ ගාව ඉන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕන නිතරම කේන්ති යනවද, නිතරම නරක දේවල්ද කරන්න හිතෙන්නේ, වෙලාවක් කලාවක් නැතුව පුලුටු කන්න හිතෙනවද, මේ ඉතින් දෙවොලට පුලුටු පූජා කරන්න හිතෙනවද, ඒක බලන්න ඕනේ. ඒ අතර පිනට නැති පව්කම් කරන්න හිත යවනවද කියන එක බලලා හරියාකාරව ගුරුවරයෙක්ගෙන් හරියාකාරව මේ ගුරු හරුකමක් ලබාගෙන හෝ තමන් ස්වයං අධ්‍යයනයේ හෝ මේ කාරණාව ගොඩක් බෝධිවලට ගොඩක් ඇදන් යන්නේ, සිල් ගන්න ඇදන් යන්නේ ගොඩාක් හොඳ පැත්තට ඥාති දේවතාවුන් වහන්සේ අය. ඒ වගේම තැනක් නොතැනක් නැතුව ආරූඪ කරන්නේ නැහැ මේ දේවතාවුන් වහන්සේලා. හොඳ පැත්තකට නැති අය පන්සලක්ද, හේවිසි වාදනයක්ද හැම තැනදීම ආරූඪ කරනවා. මොකද මම දන්න තරමින් මම සොයාගත්ත විදිහටම හරියාකාර පින්වන්ත පැත්තට එන ඥාති දේවතාවුන් වහන්සේලා කවදාවත් පන්සලක ආරූඪ කරවන්නේ නැහැ. තැනක් නොතැනක් නැතුව හේවිසි වාදනයක් ඇහිච්ච පළියට හැම තැනම ආරූඪ කරවන්නේ නැහැ. ඉතින් හොඳ වැදගත් විදිහටම දරුවව ගෙනියනවා, වරම් දරුවා හරියාකාරව ගමනක් ගෙනියනවා. ඉතින් හරියාකාර ගුරුවරයෙක් ගාවට ගෙනියනවා, හරියාකාර පාර පෙන්නනවා, පිනට පාර පෙන්නනවා. ඉතින් හරියාකාරව පෞල් ජීවිතේ කඩන්නේ නැහැ, ගෙදර ආරවුල් ඇති කරන්නේ නැහැ. එයාලගේ කාරණා හරියාකාරව ඉෂ්ට සිද්ධ කරගන්න හරියාකාරව මේ දරුවව වරම් දරුවා පාරක ගෙනියනවා. ඉතින් හරියාකාර ගුරුවරයෙක් හොයාගන්න, හරියාකාරව ගමනක් යන්න ඔයාලත් හැම වෙලේම වඳිනකොට භාවනා කරද්දි හෝ බුදුන් වැඳලා හෝ බෝධියක් ගාවට ගිහිල්ලා හෝ බෝධි පූජා කරන වෙලාවකට හෝ හැම වෙලේකටම Tamanටත් මෙහෙම කාරණයක් ශරීරගතව සිද්ධ වෙනවා නම් හෝ
අමුතු සිතුවිලි එනවා නම් මේ වගේම වරමක් වරයක් කරහා දැනෙනවා නම් යම්කිසි දෙයක් තමන් කියන්න නිතරම වැඳලා ඥාති දේවතාවුන් වහන්සේට ඥාතීන් ඉන්නවා නම් මට මා හරහා ඥාතීන් ඉන්නවා නම් හරියාකාරව පාරක් පෙන්වන්න, හරියාකාරව ගෙනියන්න, හරියාකාරව ගුරුවරයෙක්ව හොයලා දෙන්න මට මේ ඉස්සරහට යන්න කියන එක ඥාති දේවතාවුන් වහන්සේලාට ඔයාලට අණ කරන්න පුළුවන්, කියන්න පුළුවන්, ඉල්ලීම් කරන්න පුළුවන්. ඉතින් මෙයාලා කොහොමත් ඥාතීන් ඉන්නකොට ලෙඩ අසනීප හැදෙනවා. ඉතින් ඥාතීන් බාර කරන කාර්යයන් තියෙනවා. තව ඉස්සරහට වරම් සම්බන්ධ ගොඩක් වැඩ තිනවා. ඔයාලත් මගේ මේ චූටි පොඩි වීඩියෝ එකෙන් දිගටම රැඳී හිටියානම් කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් කරහා මට දාන්න. එතකොට මම ඉදිරි වීඩියෝ හරහා ඔයාලට ඒ ගැන මම දන්න විදියට දැනුවත් කරන්න කැමති දරුවනේ. ඒ වගේම වරමක් තියෙනවා නම් වරම් පරීක්ෂාවක්, වරම් දෝෂ ඉවත් කර ගැනීමක්, හරියාකාරව වරම් බල කර ගැනීමක් හෝ කාරණයක් Tamanට ඇඟට යමක් දැනෙනවා මේ මොකද්ද කියන එක හොයාගන්න බැරි නම් හෝ බෝධියක් ළඟට ගිහිල්ලා පහනක් පත්තු කරලා එළඟ තෙල් පහනක් පත්තු කරලා බුලත් කොලයක් උඩ පැන් කලයක් අතර අරන් අපිට තමාට පුළුවන් දන්න විදිහට බුදුන් වැඳලා හරියාකාරව ඒ බෝධියේ ඉන්න දෙවි දේවතාවුන් වහන්සේ හරි කියන්න මා යටතේ යම්කිසි මෙහෙම ඥාතීන් ඉන්නවා නම් පෙර ආත්ම සසරේ කවුරු හරි හෝ මේ ආත්මේ හෝ වරමක් හරි වරයක් හරි දෙන්න හරියාකාර දෙයක් තියෙනවා නම් මට මේ හරියාකාරව පාරක් පෙන්නලා හෝ තනි මගක යන්න පුළුවන් නම් Tamanට සිතුවිලි දෙන්න කියලා තමාට හිතට දැනෙන විදියට හරියාකාරව ගමනක් යන්නම ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බලන අයට ලැබේවා කියලා 33 කෝටිය දෙවි දේවතාවුන්ගේ ආනුභාව සත්‍යානුභාවය ලැබේවා. සැලම සත්පත්තිනි අම්මගේම වරම් තියන අයට ඖෂධ වරම් බල වේවා, පේන වරම් මාලාව ලැබේවා, කැපිලි කෙටිලි මාලාවල් ලැබේවා, හරියාකාරව ගුරුවරයෙක් හරහා හරියාකාරව තෝරගෙන යන්න ලැබේවා, වරම් ලැබේවා, සියක් ආයු ලැබ දීර්ඝායු ලැබේවා, නිරෝගී සම්පන්නිය ලැබේවාම කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. කමෙන්ට් එකක් දාලා තියන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.